18 රූපේ දැක්වෙන පරිදි ප්‍රතිරෝධ 5ක් සහ බැටරියක් සම්බන්ධ කොට ඇත. බැටරි විදුලි ජම්බලයේ වෝල්ට් 6ක් වෙනවා. අතර ඊට නොගිනීගේ ප්‍රතිරෝධයක් තියෙනවා. R4 ප්‍රතිරෝධය හරහා වෝල්ටේජ් කොච්චරද කියලා අපෙන් අහන්නේ. මේකේ 18 උත්තරය ඒගොල්ලෝ කියන්නේ දෙක කියලා. බලමු හදලා. ඒතර අපෙන් අහන්නේ R4 වල වෝල්ටේජ් නේ. R4 කොහොමද මේ R4 මෙයාගේ R4 ප්‍රතිරෝධය වෝල්ටේජ් ඒ කියන්නේ සමගිය. එතකොට ඔන්න අපිට සමගිය ගත්තොත් 60යි 30යි 60යි 30යි සමගිය ගත්තොත් 60 වැඩි කරනවා 30න් බෙදනවා. එදින එකතු 90න්. එතකොට අපිට එනවා මෙතන 30 එකයි 30 3යි 20ක්. අන්න මේ දෙන්න එනකොට 20ක් එනවා. එතකොට 20යි 30යි ගත්තම් 50ක් වෙනවා. 20යි 30යි ශ්‍රේණිගතයි. මෙතන 20ක් එනවා. මේ 30ත් එක්ක ශ්‍රේණිගතයි 50යි. මේ 50 මේ 50ත් එක්ක සමාන්තරගත වෙනවා 25යි. එහෙනම් අපිට මේ පරිවර්තය සාරාංශ කරගන්න පුළුවන් මේ විදිහට. මෙතනින් 50යි මෙතනින් 20යි මෙතනින් 30යි. ඔන්න මෙතනින් 50ක් ආවා. 60යි 30යි එකතු කරලා 20ක් ආවා. මෙතනින් 30ක් ආවා. මෙතනින් ආවා 50ක්. ඒතර මෙන්න මේ ටිකේ සමකය වෙන්නේ ඕම් 25යි. මෙතන වෝල්ට් 6යි. එහෙනම් වෝල්ට් 6 විභව විදුලි මූලධර්මය අනුව මෙතන 50ට 25 අනුපාතයෙන් බෙදනවා. මේ පරිවර්තය මෙහෙම සාරාංශ කරලා තේරෙන අපිට. මෙතන ඕම් 50යි. මෙතන ඕම් 25යි කියලා. මේ ටික ඔක්කොගෙම සමගය 25යි. ඒතර විභව විදුලි මූලධර්මය අනුව මෙතන දෙකට එක අනුපාතයෙන් විභවාන්තරය බෙදනවා. මම මේ විභවාන්තරේ V1 කියලා ගත්තොත් V1 වල ගේනවා. ඒතර 25 බෙදීම 75. කොහොමද එන්නේ දෙකට එක අනුපාතයක. එතන V1 සමානයි දෙකට එකනේ 50ට 25නේ. ඒතර 1යි 3න් 1 වැඩි කිරීම 6. වෝල්ට් දෙකක් එනවා. ඒතර මෙන්න මේ සමස්ත වෝල්ටේජ් වෝල්ට් දෙකයි. ඒකද මේ අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ 20යි ඔහම වෝල්ටේජ් තාව. එහෙනම් ඔන්න මෙතන වෝල්ටේජ් තාව අපි හොයාගත්තා වෝල්ට් දෙකයි. එහෙනම් මෙයාගේ විතරක් විභවාන්තරය අපෙන් අහනවා. ඒතර V1 විතරක් කියලා ගත්තොත් අපි V2 කියලා ගමු. මේ විභවාන්තරේ V2 විතරක් ගත්තොත් 20 ඊරෝඩට ගත්තා. මේ දෙක එකතු ඉරට ගන්නවා. 20 ධන 30. ඔන්න විභව බෙදුම මතක නැත්නම් මම ඔන්න යටි ලියලා පෙන්නන්න. විභව බෙදුම එන්නේ ප්‍රතිරෝධ අනුපාතයට විභවාන්තර බෙදනවා කියන එක. මේ දෙන ශ්‍රේණිගතයි 20ට 30 අනුපාතයෙන් තමයි මේ වෝල්ට් දෙක බෙදෙන්නේ. ඒතර 20ට 30 ගත්තම 20 උඩට ගන්නවා 20යි 30යි ඉරයට ගන්නවා වැඩි කරන විභවාන්තරේ වෝල්ට් දෙකකින්. ඒතකොට අපිට එනවා 40 බෙදීම 50. ඒ කියන්නේ 0.8ක් වෝල්ට්. උත්තරේ එනවා 0.8ක් වෝල්ට් උත්තරංක 2. බලමු උත්තරංක 2 තමයි. ඔව්. එහෙනම් විභව බෙදුම කියන එක දන්නව නේද? ඔන්න මතක නැත්නම් මේකත් මතක් කරගන්න. මෙතන විභවාන්තරයක් තිබ්බොත් V කියලා ප්‍රතිරෝධ දෙකක් ශ්‍රේණිගත නම් R1 R2 කියලා R1 විතරක් අත් කරගන්න විභවාන්තරය ලියුවොත් මොකෝ වෙන්නේ මේක V2 කියලා ගත්තොත් V1ට V2 අනුපාතය සමානයි R1ට R2 අනුපාතය. ඒකෙන් V1 හොයලා ගන්නවා නම් R1 උඩට ගත්තා R1 ධන R2 ඉරයට ගත්තා වැඩි කරන මුළු විභවාන්තරය V වලින්. ඒතර V2 ගන්නවා නම් R2 උඩට ගත්තා R1 ධන R2 ඉරයට ගත්තා වැඩි කරා V වලින්. ඔකට කියනවා විභව බෙදුමක් කියලා. ඔන්න මම ඒකත් මතක් කරා.